එතුමා මේ වෙනත් කාරණා අසමින්න අප නිසා යහන්නේ රජයේ ප්‍රබල ඉවරයිද? ඇමතිවර ඉවරයිද? කැබිනට් පත්‍රිකා ඉවරයිද? හරි. එතුමා මේ රජයේ ප්‍රබල ඇමතිවරයෙක් විශේෂයෙන්ම මේ කියන නම සඳහන් කරනවා ලාල්කාන්ත ඇමතිවරයා වික්ෂුන් වහන්සේ නමකට විශේෂයෙන් මේ මිහින්තලේ මේ ආන්දරු මිහින්තලේ නායක ආන්දරුවන්ට තමයි මේ චෝදනාව කරේ කියන එක පැහැදිලිත් වෙනවා වනචාරියා කියලා කතා කරනවා ප්‍රසිද්ධියේ. එතකොට මේ ඔබතුමාලාගේ ස්ථාවරය මොකද්ද? ඔබ අනුමත කරනවද ඒ ආකාරයෙන් මහා සංඝරත්නයේ හිමි නමකට එහෙම කතා කිරීම? විශේෂයෙන්ම ජනාධිපතිතුමාටත් ගෞරව සම්මානයක් හෝ විශේෂ උපහාරයකුත් ලබා දෙනවා ඊට කලින් මිහින්තලේ විහාරයේදී. ඔබතුමාලා අනුමත කරනවද එහෙම වික්ෂුන් වහන්සේ නමකට කතා කිරීම මේ වෙන විට ඒ සම්බන්ධයෙන්ුත් විවිධ චෝදනා ආණ්ඩුවට එල්ල වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ඇමතිවරයාට. කොයි එකද බහන්න අනුමත කරනවද කියලා? එහෙම කතා කිරීම ඔබ අනුමත කරනවද කියලා? මොකද්ද? මිහින්තලේ ස්වාමින් වහන්සේ කෙනෙක් ඉලක්ක කරගෙන ලාල්කාන්ත ඇමතිවරයා කියනවා වනචාරියා කියලා. තමයි මේ ඒකටම දැන් අපි දැක්කා මේ හයවසරේ ඔය සිද්ධිය සම්බන්ධයෙන් දැන් යම් සිසුන් ප්‍රමාණයකට හයවසරේ මේක ගියේ. එතකොට ඊට වඩා ප්‍රසිද්ධියක් ලබා දුන්න නැත්නම් දේශපාලනඥයන් මේකේ අකුරු කිය මේ ජනමාධ්‍ය තුලින් ඒක මේ ප්‍රශ්න තියෙනවද? ඔව් ඒකටම තමයි. එතකොට දැන් එතකොට දැන් මිහින්තලේ මේ ඒකෙන් සවන්නාසේ සහ බොහෝ පිළිස් අපි දැක්කා ඒ අර මේ අර ඒ සිදුවීමට වඩා ප්‍රසිද්ධියක් ලබා දුන්නා ජනමාධ්‍යයෙන් ඒක අකුරු කී එතකොට අර 6 වසර ළමයින්ට වඩා මේක දැන් සීලුම දෙනාට අතරට ගියා. එතකොට දැන් අර දැන් එහෙම දෙයක් වෙනවනේ ඒක පුළුවන් තරම් අපි ඒක ළමයි අතර නොවනවට වඩා ඔවුන් කටයුතු කරේ තවදුරටත් ඒක සමාජගත කරන්න. එතකොට ඒ වගේ පුද්ගලින්ටත් මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න බලාපොරොත්තු වෙනවද? ඔවුන් අර හිතාමතාම මේක තව ඒ කියන්නේ තව දරුවන් අතරට ඒක ප්‍රවර්ධනය කරන්න දායක වීමක් වුණා නේද තම පුද්ගලයන්ගේ ප්‍රකාශ. තව මොකක් තියෙනවද මේ ප්‍රශ්නය? මෙච්චර දාවේ. රයිට්. මේ ලාල්කාන්ත ඇමතුමාවත් මමවත් මේ චෝදනාව කාටවත් කරලා නැහැ නේද? එතුමා මිහින්තලේ වනචාරියෙක් කියලා කිව්වා. ඉතින් එතුමා මිහින්තලේ තමයි එතුමාගේ ගමත් අයිති වෙන ආසනේ මිහින්තලේ. 75000ක් විතර ඡන්දායකයොත් ඉන්නවා මිහින්තලේ ආසනේ. කාටවත් කිව්වේ නෑ මෙයා තමයි කියලා. ඔබ තමයි කියන්නේ. මම ආයතන නම කියන්නේ නෑ නාලිකා ප්‍රශ්න අහපු නිසා. ඔබ තමයි දැන් දෙසරැම්ම කිව්වේ. අහවල් හාමුදුරන්ට තමයි මේ කියන්නේ නැත්තේ. කිව්වේ කියලා. ඉතින් ලාල්කාන්ත එමතුමා කිව්වෙත් නෑ අපි කියන්නෙත් නෑ. ඉතින් ඔබ කොහොමද එක සැරේම කියන්නේ ලාල්කාන්ත එමතුමා උන්වහන්සේටමයි කිව්වේ කියලා? නෑ ඒක ලාල්කාන්ත එමතුමා හම්බෙච්ච වෙලාවක අහන්න. මොකද 75000ක් විතර අවුරුදු 10ට වැඩි පුරවැසියෝ ඉන්න ආසනයක කවුරු වනචාරියා වෙනවද කියන එක මම නම් දන්නේ නැහැ. ඔබ දන්නවනම් ඔබ තමයි කියන්න ඕනේ මේ අහවල් කෙනාට කියන්නේ නැත්තේ කියලා. සංඝරත්නයේ මැදිහත් වෙලා තියෙනවා මේ ප්‍රකාශය වහාම ඉල්ලාස් කරගන්න කියන මේක හෙලා දකින්නවා මහා සංඝරත්නයේ. එහෙම වෙන්නේ කොහොමද? ඔව් මාත් ඒක ගැන පුදුම වුණා. ඇයි මිහින්තල නායක හාමුදුරුවන් මේක පැටලෙවි කියලා. නේද? මම ඔබත් කල්පනා කරන්න ඕන මේ දැන් මිහින්තලේ ඔබ වදින්චි නම් ඔබ ඒක ගන්නවද කියලා. අපරාධය. ඒ කියන්නේ කවුරු හරි මම හිතන හොඳම වැඩේ තමයි මේ මොකක් හරි එහෙමනම් ඒක Tamanට කිව්වා කියලා හිතන කෙනෙක් ඉන්නවනේ ඒක නඩු පවරන එක. ලාල්කාන්ත මහත්මයා නම් මමත් ආයෙ ඇහුවා කොයි වෙලාවකවත් කවුරුවත් සඳහන් කරේ නැහැ මෙයා තමයි පුද්ගලයා කියලා. එහෙම වුණාම ඉතින් කොහොමද අපි කියන්නේ අහවල් කෙනාටමයි කිව්වේ කියලා. හිතන්නේ ඇයි මේ මහා සංඝරත්නය මේක අතට ගත්තේ? දැන් මහා සංඝරත්නය කියලා දැක්කම මම දැක්ක හාමුදුරුවෝ වහන්සේලා කීප දෙනෙක් ඒ ගැන කියනවා. Well, don't just sit there. Take charge with a Blue Crest health check. They start from as little as 169. ඉලක්ක කරගෙනම කිව්වේ මේ හාමුදුරුවෝ කියන්නේ කියලා. නේද? තවත් පෝස්ට් එකක් දාලා තිනවා තවත් වනචාරින් දුටුවෙමි කියලා. එතකොට එතුමා අදහස් කරන්නේ රජයේ වගකීම් යුතු අමාත්‍යවරයෙක් විදියට එතුමා නිලපිටුවේ සඳහන් කරනවා. මේ විදිහට එතකොට එතුමා අදහස් කරන්නේ වනචාරී යුගයක දැන් අපි ජීවත් වෙන්නේ නැත්නම් එතුමා ලිංගිකව මොකක් හරි වනචරයෙක් එහෙම දැකලා ඒ වගේ පෝස්ටුවක් දැම්මද
මොකද්ද කියන එක මේ කන්නේ මොකද ඔබතුමාගේ මේ කන්නේ එතුමා වගකිය යුතු කැබිනට් අමාත්‍යවරයෙක් විදියට එතුමාගේ නිල පෝස්ටුවේ Facebook පිටුවේ මේ වගේ දේවල් පළ කිරීම සම්බන්ධයෙන් නෑ මේ හරි ඒකටම කිව්වා හරි ලිව්වා හරි නම් හරිද අපි කොහොමද කියන්නේ අහවල් කෙනාට කිව්වයි කියලා නැද්ද ලාල්කාන්ත ඇමතුමා මොකද අද මේ ප්‍රශ්නේ කැබිනට් මාධ්‍ය හමුවේදී අහනවා කියලා දන්නවනේ නිකන්වත් ඇහුවේ නැද්ද ඇමතුමා කාටද ඒ කිව්වේ කියලා මං අහන කියන මොකද ඉතින් 75000ක් විතර ඉන්න ආසනයක මිනිස්සු ගැන ඉතින් මට වඩා ලාල්කාන්තමතුමා දන්නව ඇතිනේ ඒ කෙනෙක් හිතේ තියාගෙන කියන්නේ නැති ඒ කෙනා වෙන කෙනෙක් කියලා ඔබ හිතන්න යන්න එපා